ගයිස් ඔන්නයාලා අද සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එක පැත්තට. අතරම අද මම මේකදී වීඩියෝ එකක් කරන්න හිතුවා ChatGPT. ChatGPT මම හිතුවා මේ විදිහ කවුරුත් නැති කියලා. ගොඩක් ඔයාලා මේ වීඩියෝ එක බලන්න. මොකද මේකදී මම කතා කරන්නේ ChatGPT ප්‍රීමියම් version එක අපි කොහොමද free ගන්න කියලා. ඒකත් මම මේකදී කතා කරනවා 1 year. මාස 12ක් කාලයකට කොහොමද ChatGPT ප්‍රීමියම් මොඩල් එකක් free ගන්න කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි. ඔයාලා දැන් මම ගිහලා තියෙනවා ChatGPT වල තියෙන pricing වලට. pricing වල බැලුවොත් එහෙනම් ඔයාලට පේනවා අපිට free එකේ access කරන්න පුළුවන් වෙන්නේ මේ set එකක්. ඒ කියන්නේ මේකෙදි ඇත්තම කිව්වොත් මම ඔයාලට thumbnail එකේ දැක්කම රුපියල් 20000ක හම්බෙන ChatGPT package එක අපේ සම්පූර්ණ free කොහොමද පාවිච්චි කරන්න කියලා තමයි කියන්නේ. ඒතකොට මේක ඇත්තටම පාවිච්චි කරන මොඩල් එක තමයි මේ ChatGPT Go එක. හැබැයි ChatGPT Go එක තාමත් ලංකාවට මේකේ ඇක්සස් එක කියන්නේ දැන් මේක අපි ඇත්තම කිව්වොත් මේක පාවිච්චි කරන්න ගත්තොත් එහෙම ඉන්දියාව වගේ රටකට මේක දැන් මේ විදිහට දීලා තියෙනවා අවුරුද්දක් වගේ කාලයක් එයාලට මේක ප්‍රී ඇක්සස් කරන්න විදිහක්. ඒකට එයාලා අවුරුද්දක් මේක පාවිච්චි කරලා යන අවුරුද්දකින් පස්සේ තමයි මේකට ගෙවන්න ඕනේ. හැබැයි ලංකාවට තාමත් ඒක ඇක්සස් නැහැ. මොකද මම ඔයාලට ගිහිල්ලා පෙන්නනොත් එහෙම මේ ChatGPT account එක මෙතනින් upgrade to go ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් දැන් අපිට ඩොලර් 5ක් ගෙවන්න. ඒ කියන්නේ ChatGPT එකට ඩොලර් 5ක් ගෙවලා තමයි අපි මේක ගන්න ඕන. හැබැයි ඉන්දියාව වගේ රටකට මේක පස්වරක් 12 ගත්තොත් ඩොලර් 60ක්. ආසන්න වශයෙන් 18000ක 20000ක වගේ අතර මුදලක යන ප්‍රයිස් එකක් එයාලට අපිට මේ වෙද්දි ප්‍රී පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද අපි මේක ඩොලර් 5 තියෙන එක අපි කොහොමද නැත්නම් මේක ඩොලර් 60ක තියෙන මේ දෙන ඉන්දියාවට දෙන chance එක අපි කොහොමද ගන්න කියලා. ඉතින් සුපුරු විදිහට මම VPN එක පාවිච්චි කරනවා. මේ තියෙන Urban VPN එක ඔයාලට බලා ගන්න පුළුවන්. මම ඉන්දියාව තමයි මේකෙදි ඇත්තටම කිව්වොත් ඉන්දියාවට මේ ඔප එක දෙන හින්දා මම ඉන්දියාව තමයි සර්ච් කරගෙන ඉන්දියාව through තමයි VPN එක කනෙක්ට් කරගන්නේ. ඒකට ඔයාලට මේ විදිහට ගිහිල්ලා මෙතනින් VPN එක on කර හරි දැන් මම ඉන්දියන් VPN එකට තමයි ඉන්දියන් through තමයි VPN එක access කරන්නේ. ඔයාලට පුළුවන් කැමති VPN එක use කරන්න. මම දැනට use කරන්නේ Urban VPN එක. හරි. දැන් බැලුවොත් එහෙම මේ තියෙන මගේ කලින් තිබ්බ එක දැන් ඊට පස්සේ ආපහු පාරක් මං ගියොත් එහෙම මම දැන් ChatGPT එක අයින් කරලා අලුතෙන් ChatGPT එක ගන්නම්. දැන් මම ඉන්දියන් VPN එකකින් යන නිසා ඔයාලට බැලුවොත් බලා ගන්න පුළුවන්. එතනින් ගියොත් හරි. පේනවද? දැන් මම ඉන්දියන් VPN එකක් දාලා තියෙන නිසා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ try go free for 12 months. ඒ කියන්නේ මාස 12කට go එක ඔයාලට free පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තම පට්ට chance එකක්. මේක අපිට හම්බෙන්නේ නැහැ. හැබැයි ඔයාලා VPN එකක් දාලා ඉන්දියන් VPN එකක් දාලා ඒ කියන්නේ ඉන්දියන් through ගියොත් එහෙම ඔයාලට මේක මාස 12ක් free පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේකෙදි මෙතනින් upgrade to go ගියාට පස්සේ ඔයාලට කාඩ් එකක් ඇඩ් කරන්න වෙනවා. එතරම් මම කියන්නම් කාඩ් එකක් ඇඩ් කරද්දී ගොඩක්ම හොඳයි ඔයාලගේ සල්ලි ඒ කියන්නේ වැඩියෙන් ට්‍රාන්සැක්ෂන් නැති සල්ලි නැති කාඩ් එකක් ඔය ඇඩ් කරගන්න try කරන්න. එහෙම වුණොත් මම හිතනවා මේක අවුලක් නැහැ. මොකද ඔයාලට මෙතනින් කාඩ් එක අනිවාර්යෙන් ඇඩ් කරන්න වෙනවා. ඊට පස්සේ මෙතනින් කාඩ් එක ඇඩ් කරද්දී කාඩ් ඩීටේල්ස් දැම්මම පස්සේ ඔයාලට මෙන්න මේ බිලින් ඩීටේල්ස් දාද්දි මෙතන ඔයාලා ඉන්දියන් ඩීටේල්ස් දාන්න. එතකොට ඔයාලට පුළුවන් ෆේක් මෙන්න මේ වගේ ෆේක් XYZ මම දන්නවා මම හිතනවා ඔයාලා දන්නේ නැති කියලා මේ වගේ එකකට ගිහිල්ලා ඉන්දියන් ඇඩ්‍රස් ජෙනරේටර් එකක් කරගෙන මෙන්න මේ ඩීටේල්ස් ටික දාන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට දාලා මෙතන කාඩ් ඩීටේල්ස් ටිකත් ඔයාගේ පරණ කාඩ් එකක් දාලා හදාගන්න. ඒ කියන්නේ සමහර ඉන්නලි පරණ ඒ කියන්නේ වැඩ කරන්නේ නැති කාඩ් දැම්මොත් නම් ඇත්තටම කිව්වොත් මේ හරියට අපිට මේක ඇක්සස් ගන්න වෙන්නේ නැහැ. ඒක නිසා ඔයාලගේ සල්ලි අඩුවෙන් තියෙන වගේ කාඩ් එකක් මේකට දාලා ඔයාලා මෙතනින් සබ්ස්ක්‍රයිබ් කරන්න පුළුවන්. එතකොට ඔයාලට අවුරුද්දක කාලයක් මේ ChatGPT Go කියන මොඩල් එක ඇත්තම කිව්වොත් පාවිච්චි කරන්න පුළුවන්. මේක ඇත්තම ලොකු බෙනිෆිට් එකක්. මොකද ලංකාවට මේක දීලා නැහැ. ඉන්දියාවට දීලා තිබ්බට. ඉතින් ලංකාව ගත්තොත් එහෙම අවුරුද්දකට මාසෙකට ඩොලර් 5 ගන්න. ඩොලර් 60ක් ගෙවලා තමයි ලංකාවේ අපි පාවිච්චි කරන්න ඕන. ඔයාලට ඉන්දියන් VPN එකක් කරා ගියොත් ඒක free පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මම පොඩ්ඩක් සඳහන් කරන්නම් Go එක ගත්තොත් එහෙම අපි දන්නවා ChatGPT 5 එකේ ChatGPT 5 එකේ GPT-5 කියන මොඩල් එක ලිමිට් ඇක්සස් නේ තියෙන්නේ. එතකොට මේ Go කියන මොඩල් එක ගත්තොත් එහෙම ඒවා තව ටිකක් එක්ස්ටෙන්ඩ් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉමේජ් එක ජෙනරේට් කරද්දිනුත් ඉමේජ් ජෙනරේට් කරන්න පුළුවන් ගාන එක්ස්ටෙන්ඩ් කරලා තියෙනවා. ඒ වගේම තමයි ෆයිල් අප්ලෝඩ්ස් කියන එක උනත් එක්ස්ටෙන්ඩ් කරලා තියෙනවා. ඒ වගේම ඇඩ්වාන්ස් ඩේටා ඇනලිසිස් වගේ දේවල් උනත් මේ හැමදේම එක්ස්ටෙන්ඩ් කරලා තියෙනවා ප්‍රී එකට වඩා. ඉතින් ප්‍රී එකට වඩා අනිවාර්යෙන්ම ඔයාලට මේකෙන් ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඔයාලට සරලව මොකක් හරි VPN එකක් මේ වගේ කනෙක්ට් කරගෙන ඔයාලට වැඩේ කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ වීඩියෝ එකෙන් ගිහිල්ලා යන්න හැමෝටම ජය වේවා.